අහලා තියෙනවද සප්තකන්‍යා ගුවන් අනතුරේ කතාව? මේ තමයි ජීවිත 191ක් බිලිගත් අසාමාන්‍ය සිද්ධීන් ගණනාවකින් සමන්විත වෙච්ච මක්කම වන්දනාව ඛේදාන්තයක් බවට පත්වුණු ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච දරුණුතම ගුවන් අනතුරක් විදියට සැලකෙන සප්තකන්‍යා ගුවන් අනතුරේ කතාව. මේ කතාව සිද්ධ වෙන්නේ 1974 අවුරුද්දේ. මේ සප්තකන්‍යා කඳුවැටිය කියලා කියන්නේ ලංකාවේ පිහිටලා තියෙන සුන්දරත්වයෙන් ඉතාම අනුන ස්ථානයක්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට තමයි මේ සප්තකන්‍යා කඳුවැටිය අයත් වෙන්නේ. කඳු 7ක් තියෙනවා එක ළඟ පිහිටලා. මේ බොහෝ තැන්වල කියවෙන්නේ අර එක කුසුපන් සහෝදරියෝ 7 දෙනෙක් වගේ එක පේලියට මේ කඳු 7 පිහිටලා තියෙන හින්දා ඒකට සප්තකන්‍යා කඳුවැටිය කියන නම හැදුනයි කියන කාරණේ. මේ කතාව පටන් ගන්නේ 1974 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 4 වෙනිදා. මේ දවසේ ඉන්දුනීසියාවේ සුරබයාවල ඉඳලා සෞදි අරාබිය වෙනකන් විශේෂ ගුවන් යානයක් පියාසර කරන්න නියමිත වෙලා තිබුණා. මේ ගුවන් යානයේ මගින් 182ක් හිටියා. කාර්ය මණ්ඩලයේ 9ක් හිටියා. එතකොට සම්පූර්ණ එකතුව 191 දෙනෙක් හිටියා මේ ගුවන් යානය ඇතුලේ. මේ ගුවන් යානයේ පිටත් වෙන්න නියමිත වෙලා තිබුණේ මක්කම වන්දනාව වෙනුවෙන්. මක්කම වන්දනාව කියලා කියන්නේ ඉස්ලාමීය භක්තිකයන්ගේ ජීවිතේන අතිශය වැදගත් අවස්ථාවක්. ඔවුන් ඒ සඳහා සියලු වතාවත් කළා සූදානම් වෙලා හිටියේ. නියමිත වේලාවට ඉන්දුනීසියාවේ සුරබයාවල ඉඳලා ගුවන් යානය ගමන් ආරම්භ කරනවා. දැන් ඉන්දුනීසියාවේ සුරබයාවල ඉඳලා සෞදි අරාබිය දක්වා පියාසර කරන ගුවන් යානයක් කොහොමද ලංකාවේ සප්තකන්‍යා කඳුවැටිය ආසන්නයේදී අනතුරකට ලක් වෙන්නේ? මේකට හේතුව තමයි ඉන්දුනීසියාවේ ඉඳලා පිටත් වෙච්ච ගුවන් යානයට ඉන්ධන ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නගිනවා. ඒ අනුව තමයි ඔවුන් තීරණය කරන්නේ කටුනායක ගුවන් තොටුපළට ඇවිල්ලා ඉන්ධන ලබාගෙන යලිත් සෞදිය දක්වා ගමන් ආරම්භ කරන්න. ওই විදිහට තමයි ලංකාව ওই කතාවට සම්බන්ධ වෙන්නේ. ඒ අනුව ඉන්දුනීසියානු ගුවන් ගමන් බලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ අතර සංනිවේදන කටයුතු සිද්ධ වෙනවා. එතනදී ඔවුන් දැනුම් දෙනවා අපේ ගුවන් යානයක් තියෙනවා මේ වෙලාවේදී මක්කම වන්දනාව යන එකක්. ඒකට ඉන්ධන ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපිට කටුනායක ගුවන් තොටුපළට ගොඩ බස්සලා ඒ අවශ්‍ය ඉන්ධන ලබා ගන්න අවසර දෙන්න කියන කාරණේ ඔවුන් ඉල්ලීමක් කරනවා. කටුනායක ගුවන් තොටුපළෙන්නුත් ඒකට අවශ්‍ය කරන අවසරය ලබා දෙනවා. ඒ නිසා මක්කම බලා යන අතරමඟදී අතරමැදි ගමනාන්තයක් විදියට කටුනායක ගුවන් තොටුපළට මේ ගුවන් යානය ගොඩ බස්වන්න තීරණය කරනවා. සාමාන්‍යයෙන් ගුවන් යානයක පාලන කටයුතු සියලු දේවල් සිද්ධ වෙන්නේ අංක ගණිතමය ක්‍රමවේදයක් අනුව. ඒ කියන්නේ පියාසර කළ යුතු ප්‍රමාණය, ගොඩ බැස්වීම සඳහා පහත් කළ යුතු ප්‍රමාණය වගේ නිරන්තරම දේවල් ඒ ආසන්න ගුවන් තොටුපළත් එක්ක උන් සංනිවේදනය කරගන්නවා සහ රේඩාර් තිරේ වැටෙනවා. ඒ ලැබෙන උපදෙස් අනුව තමයි ඔවුන් හැම විටම යානයේ කටයුතු මෙහෙවන්නේ. මේ ගමන් කරන ගුවන් යානය මැක්ඩොනල්ඩ් DC-8 වර්ගයේ ගුවන් යානයක්. මේකේ ගුවන් නියමුව බවට පත් උනේ ඊටාම පළපුරුදු ගුවන් නියමුවෙක් බවට පත් වුණු සම්මාන පදක්කම් පවා දිනාගත්තු හෙන්රික් ලැමේ කියන ගුවන් නියමුව. යානය ටික වේලාවකින් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාවට ඇතුළත් වෙනවා. කටුනායක ගුවන් තොටුපළටත් ඒ බව දැනුම් දෙනවා. දිගින් දිගටම ගුවන් යානයේ නියමුවන් සහ කටුනායක ගුවන් තොටුපළ අතර සංනිවේදන කටයුතු සිද්ධ වෙනවා. මේ කතා කරන සිද්ධීන් දාමේ වෙනකොට ලංකාවේ වෙලාව රෑ 10 පහුවෙලා විනාඩි කිහිපයක් වගේ ගෙවිලා ගිහිල්ලා තිබුණේ. ගුවන් යානයේ මගින් බහුතරයක් මේ වෙලාවේ තද නිින්දක තමයි හිටියේ. එක්වරම සිද්ධ වුණු ගුවන් යානයේ යම් දෙදරීමක් වගේ දෙයක් එක්ක මගින් එක්වරම කලබල වෙලා හැරෙනවා. එතකොට තමයි ගුවන් මගින් දකින්නේ ගුවන් යානයේ කොටසක් ගිනි ගන්නවා කියන කාරණය සහ ගුවන් යානය දිගින් දිගටම පහළට ඇදීගෙන යමින් තිබුණා. මේ වෙද්දිත් මේ ගුවන් යානය නියමුවන්ගේ පාලනයෙන් ගිලිහි ගිහිල්ලා තිබුණා. තප්පර කිහිපයක් ඇතුළේදී ගුවන් යානය බිමට ඇදගෙන වැටිලා මහා ගින්නක් හට ගන්නවා. මේ ගුවන් යානය ඇදගෙන වැටෙන සද්දේ මහා පිපුරුම් ශබ්දයක් විදියට තමයි මිනිස්සුන්ට ඇහෙන්නේ සහ විශාල ගිනි ගොඩක් ඒ ස්ථානයේදී හට ගන්න පටන් ගන්නවා. ඒ අහල පහල මිනිස්සු ඊටාම කලබලයට සහ කම්පණයටපත් වෙනවා. මීට කලින් ඔවුන් මේ වගේ දෙයක් අත්විඳලා තිබුණේ නැහැ. වහාම පුළුවන් විදියට මිනිස්සු ඒ පැත්තට දුවන්න පටන් ගන්නවා. මොකක්ද උනේ කියන කාරණේ බලන්න. ඊට පස්සේ තමයි දැනගන්නේ මේ ගුවන් යානයක් කඩා වැටිලා කියන කාරණේ. මිනිස්සුන්ට හිතා ගන්න බැරි වෙනවා මොකක්ද කරන්න කියන කාරණේ. මේ වෙද්දිත් ගුවන් යානයේ කොටස් තැන් වල විසිරීලා ගිහිල්ලා තිබුණා. සමහර මිනිස්සු ඒ ස්ථානයේදීම මිය ගිහිල්ලා සම්පූර්ණ 191 දෙනෙක් ගමන් කළා මේ ගුවන් යානයේ. මගින් 182ක් සහ කාර්ය මණ්ඩලයේ 9ක් විදියට ඒ ප්‍රමාණයෙන් කී දෙනෙක් බේරුණාද? අවාසනාවන්තම උත්තරේ තමයි මේ ජීවිත 191න් කිසිම ජීවිතයක් බේරුණේ නැහැ. ඒකට බලපාපු ප්‍රධානතම හේතුව තමයි අනතුරේ ස්වභාවය. මේ අනතුරට ලක් වෙලා තිබුණේ රෝද 2 වාහනයක්වත් රෝද 4 වාහනයක්වත් නෙවෙයි. මේ අනතුරට ලක් වෙලා තිබුණේ විශාල ප්‍රමාණයේ ගුවන් යානයක් සහ අනතුර සිද්ධ වුණේ රාත්‍රී කාලේ. මහා ඝන වනාන්තරයක් මැද්දේ මේ අනතුර සිද්ධ වුණේ. මේ කරුණු කාරණාත් එක්කම අනතුරේ සංකීර්ණත්වය තවත් වැඩි වුණා. ඒ වගේම තමයි මේ කතා කරන්නේ 1974 කියලා කියන්නේ ලංකාව තාක්ෂණික වශයෙන් ඉතාම පසුපසින් හිටපු කාල සීමාවක්. කොටින්ම කිව්වොත් සප්තකන්‍යා කඳුවැටිය ආශ්‍රිතව සිද්ධ වෙච්ච මේ අනතුර කොළඹට දැනුම් දීලා කොළඹින් ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් ගෙන්වා ගන්නත් පහුවෙනිදා උදේ වෙනකන් මේ ගම්වාසීන්ට ඉන්න සිද්ධ වෙනවා. මොකද ඒ තරමට තාක්ෂණික ගැටලු මේ වෙද්දි ලංකාවේ තිබුණා. ප්‍රාදේශීය මට්ටමින් ආපදා සහන කණ්ඩායම් හිටියේ නෑ. මොන හරි දෙයක් වුණොත් කොළඹින්ම තමයි කට්ටිය ගේන්න ඕනේ සහ මේ අනතුර සංනිවේදනය කිරීම සඳහා දැඩි කාල සීමාවක් ගත වෙනවා. ඒකත් මේ මරණ සංඛ්‍යාව වැඩිවීම සඳහා බලපාපු
ආපු එක් කාරණයක් බවට පත් වුණා. ඒ වගේම තමයි පහුවෙනිදා උදේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානයක් එවනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව. නමුත් ඒ වනාන්තරයේ ස්වභාවය සහ ඒ පිහිටීමත් එක්ක ඒ හෙලිකොප්ටරේ බැස්සවීමේත් යම් ගැටලු වගේක් ඇවිල්ලා තිනවා. ඒ වගේම තමයි මේ හෙලිකොප්ටරේ නැවත ඉහළට ඔසවා ගැනීමට යාමේදීත් යම් තාක්ෂණික ගැටලු මතුවලා තිනවා. ඉතින් ඒ වගේ කරුණු ගණනාවක් මේ අනතුරත් එක්කම සිද්ධ වුණා. ඒ වගේම තමයි සමහර ඔය අහල පහල ඉන්න මිනිස්සු මේ අනතුර සිද්ධ වුණාට පස්සේ ඒ ස්ථානයට දුවගෙන ඇවිල්ලා ඔය ගුවන් යානයේ සමහර කොටස් අරගෙන ගෙවල් වලට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ පහුකාලීන උත්සාහ කරලා තියෙනවා ඒවා විකුණන්න යම් අයට ලොකු ගණන් වලට. ඉතින් ඒ වගේ සිද්ධීනුත් වාර්තා වෙලා තියෙනවා. ඇත්තටම මේ අනතුරට බලපාපු හේතුව මොකක්ද? මේ අනතුරට හේතුව සම්බන්ධයෙන් ඔය ගම්වල මිනිස්සු විවිධ කටකතා සහ විවිධ විශ්වාසයන් පළ කරන්න පටන් ගත්තා. ඒකෙන් ප්‍රධානතම විශ්වාසයක් බවට පත් වුණා මේ ඔය ප්ලේන් එක ඇවිල්ලා තියෙන්නේ සිරිපාදයටත් උඩින්. ඉතින් සුමන සමන් දෙවියන්ගේ අඩවියට උඩින් ප්ලේන් ගියාම ඔහොම වෙන එක අහන්න දෙයක්ද? ඔය වසක් වැදුනේ වස් වැදුනා වගේ කතන්දර ඔය හා සමානව මතුවෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි තවත් සමහරු කියන්න ගත්තා ගුවන් නියමුවාට නිින්ද යන්නේ නැති ඒ හින්දා තමයි මේ අනතුර සිද්ධ වුණේ කියන කාරණේ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් කරපු දීර්ඝකාලීන විමර්ශනවලදී තමයි එළි වෙන්නේ මේ ගුවන් යානය සප්තකන්‍යා කඳුවැටිය ආසන්න වෙනකොට ඊටාම පහළ සීමාවේ තමයි ගමන් කරලා තියෙන්නේ. ඒ පහළ සීමාවේ ගමන් කිරීමේ ප්‍රතිඵලයක් විදියට මේ ගුවන් යානයේ එක්තරා කොටසක් සප්තකන්‍යා කඳුවැටියේ ගැටෙනවා. ඒ ගැටීමත් එක්ක මේ කොටස ගිනි ගන්නවා. ඒ ගිනි ගැනීමත් එක්කම යානයේ සමබරතාවය නැති වෙලා තමයි ගුවන් යානය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා සම්පූර්ණයෙන්ම ගිනි අරගෙන ජීවිත 191ක් නැති වෙන්නේ. එතකොට ගුවන් යානය ඇයි සප්තකන්‍යා කඳුවැටි ආසන්න වෙනකොට පහතින් ගමන් කළේ? ඒකට පරීක්ෂණ කණ්ඩායම සැක කළා හේතු දෙකක්. එක තමයි මේ සප්තකන්‍යා කඳුවැටිය ආශ්‍රිතව විදුලි බලාගාර කීපයක් ස්ථාපනය කරලා තිබුණා. මේ විදුලි බලාගාර වලින් දැඩි ආලෝක ධාරාවක් මේ ප්‍රදේශය පුරාම විහිදෙමින් තිබුණා. මේක දැකපු ගුවන් නියමුවා මේ දැඩි ආලෝක ධාරාවත් එක්ක විශ්වාස කළා කියලා කියවෙනවා මේ තමයි කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිත ප්‍රදේශය කියලා. එහෙම හිතලා ඔහු යානය ගොඩ බැස්වීමට සූදානම් කරන අවස්ථාවේදී තමයි යානය සප්තකන්‍යා කඳුවැටියේ ගැටුණා කියලා විමර්ශන කණ්ඩායම් සැකපල කරන්නේ. ඒ කියන්නේ අර සප්තකන්‍යා කඳුවැටිය ආසන්නයේ තිබුණු විදුලි බලාගාරවල තිබුණු විදුලි ආලෝකය දැකලා ගුවන් නියමුවා වරදවා වටහාගෙන තිබුණා මේ කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේ කියලා. ඒ අනුව ඔහු යානය පහත් කරලා ගොඩ බස්වන්න උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් විදියට මේ අනතුර සිද්ධ වුණා කියලා විමර්ශන කණ්ඩායම එක අනාවැකියක් පළ කළා. සහ තවත් අනුමාන කරපු කාරණයක් බවට පත් වුණේ කටුනායක ගුවන්තොටුපළේ නිලධාරීන් ලබා දීපු සංඥා දත්ත වරදවා වටහා ගැනීම හින්දා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පියාසර කළ යුතු ප්‍රමාණය, පහත් කළ යුතු ප්‍රමාණය සහ එසවිය යුතු ප්‍රමාණය පිළිබඳව හරිහමං විදියකට සංනිවේදනය නොවීම හින්දා, හරිහමං විදියකට ඒක අවබෝධ කර ගැනීමට දැක්වූ අපහසුතාවයේ හින්දා ගුවන් නියමුවා මේ තරම් පහලින් මේ යානය පියාසර කරා කියලාත් විමර්ශන කණ්ඩායම් සැකපල කරා. ඔය වගේ සැකයට තුඩු දෙන කරුණු කාරණා ගණනාවක් මේ සිද්ධිය වටා ගොනු වෙලා තිබුණා. නමුත් අවාසනාවන්තම සිද්ධිය තමයි කිසිදු ජීවිතයක් බේරා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ජීවිත 191ම සප්තකන්‍යා කඳුවැටිය ආශ්‍රිතව සිද්ධ වුණු මේ අනතුරෙන් ලෝකෙට අහිමි වුණා. මේකේ සිහිවටනයන් විදියට සමහර මිනිස්සු මේ ගුවන් යානා කොටස් අරගෙන ගිහිල්ලා ගෙවල් වල තියන් ඉන්නවා. සමහර වෙලාවට අදටත් ඒ කොටස් සමහරුන්ගේ ගෙවල් වල තියෙන බව තමයි කියවෙන්නේ. සහ මේ ගුවන් යානයේ එක්තරා රෝදයක් නෝටන් බ්‍රිජ් පොලිසිය ඉස්සරහ ඔයගොල්ලෝ දැකලා ඇති. සිහිවටනයක් විදියට, ස්මාරකයක් විදියට විශේෂ සටහනක් එක්ක සකස් කරලා තියෙනවා. යන්නේ ණය බොහෝ දෙනෙක් ඒ ස්ථානය බලනවා. ඒ වගේම තමයි තවත් සමරු පළක කීපයක්ම මේ ස්ථානයේ ආසන්නයේ ඉදි කරලා තියෙනවා. අදටත් හැම අවුරුද්දකම දෙසැම්බර් මාසයේ 4 වෙනිදා මේ මියගිය පිරිස සිහිපත් කරලා අනුස්මරණ උත්සවයක් පැවැත්වෙනවා. මේ උත්සවයේ වෙනුවෙන් ඉන්දුනීසියාවේ ඉඳලා විශාල පිරිසක් ලංකාවට එනවා. ඉන්දුනීසියාවේ ලංකාවේ ඉන්න තානාපතිතුමිය පවා මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. විශාල වශයෙන් අනුස්මරණ උත්සවයක් කළා. ඒ අයගේ ආගමික වතාවත් කළා. මේ අයව සිහිපත් කළා තමයි මේ දෙසැම්බර් 4 වෙනි දවසේ ඉන්දුනීසියානු ජාතිකයන් ගෙවා දමන්නේ. මේ සිද්ධිය පාදක කරගෙන පහුකාලීනව ඇන්ටන් ජෝන්ස් මහත්මයා ගීතයක් පවා නිර්මාණය කරා. කන්දේ හැපුණ මහ වනාන්තරය කියන නමින් මේ ගීතයත් මිනිස්සු අතර ජනප්‍රියත්වයට පත් වුණා. ඇත්ත හතරේ වර්ෂේ දෙසැම්බර් 9 වෙනි දවසේ උදේ අස්තන්න ආහසේ අන්ටාලා පොසේ වල පුරාලු දුකේ අසාල ආස්ලානේ විනාසේ කාසේ මස්ටෙලිය ප්‍රදේශේ ඈ 10ට බදා දවසේ එන පාරක්සේ පුර දෙදරුවාසේ ඉසිවෙත් නොදැනෙච්චි රාහේ. ඔය විදියට තමයි මක්කම බලා යන්න ගියපු වන්දනා ගමන කේදාන්තයක් බවට පත් වෙලා අවසන් වුණේ. මේ වගේ කාලීන වීඩියෝස් වලට කැමති කෙනෙක් නම් මතක් කරනවා subscribe කරන්න, follow කරන්න. හසීබ්‍රෝ LK YouTube එකෙත් TikTok එකෙත් අලුත් පරිච්ඡේදයකින් ආපහු හම්බ වෙමු.